අයිබෝන් කියලා පිළිගන්නවා රිද්මා පිලපෙටිය මගේ YouTube channel එකට. ඔන්න අපි කට්ටියම පොළොන්නරු යාවද. දැන් පොළොන්නරු ඇවිල්ලා මේ මම යනවා අපේ අම්මගේ අම්මා ඉන්නවා. අත්තම්මව එක්ක අරන් එන්න. අද ලන්ච් වලට අපි කට්ටියම ලන්ච් ගමු කියලා. ඉතින් රොෂාන් අයියා හොටෙල් එකේ ඉන්නවා. ඉතින් රොෂාන් අයියයි බබයි හොටෙල් එකේ තියලා මම දැන් හොටෙල් එකට එක්ක අරන් එනවා අපේ අත්තම්මයි ලොක්කම කෙනෙකුත් එයි. මේ ඇත්තරම රස්නේ ඉතින් මහන්සි උදේ පාන්දරින් ආවේ. අපි යන්නේ එහෙනම්. මාත් එක්ක යන්. මං විතරයි යන්නේ. අනේ දැන් මං අපේ අත්තම්මව එක්ක කරගෙන ඉන්න පිටත් උනා මේ විදිහට තමයි මම ගියේ. ඔන්න අපි අත්තම්මව දාගෙන දැන් යන්න හදන්නේ හොටෙල් එකට. ඉතින් මේ ඉන්නේ අපේ අම්මගේ අම්මා. ඉතින් රාහුල් පුතාට නම් මුත්තම්ම වෙන්නේ පරම්පරා 4ක්. ඉතින් පොඩි කාලේ ඉඳන් මාත් එක්ක හිටියා මේ අත්තම්මා, ඒ කියන්නේ අම්මගේ අම්මා. ඉතින් ඔන්න ගොඩාරියක් දෙනෙක් අහනවානේ මම සුදු වෙලා තියෙන්නේ කොහොමද? සමහරක් අය දන්නවා. ඉතින් ගොඩාරියක් දෙනෙක් ඉතින් ඔන්න පේනවනේ අපේ අත්තම්මත් ඇත්තට මේ ලස්සන පාටක් තියෙන. ඉතින් වයසයි දැන්. වයස උනත් තාම ලස්සනයි අය. ඉතින් මගේ අම්මවත් ගොඩක් දෙනෙක් දැකලා නැහැනේ. ඉතින් ලංකාවට ආවට පස්සේ මං එයාවත් පෙන්නන්නම්. අම්මා ගොඩාරියක් ලස්සනයි. අත් ලස්සන කලර් එකක් තියෙන ස්කින් ටෝන් එකක්. ඉතින් ඔහොම තමයි මට පරම්පරාවෙන් තමයි මගේ මේ පාට ලැබුණේ. ඉතින් එතකොට ඇයි ක්‍රීම් මෙහෙම ගාන්නේ කියලා අහනවානේ. ඉතින් අපි ඕනම කෙනෙක් හැම වේලෙනවට ඒ වගේම අපි යව්වේ යනවා. ඉතින් ඒ දේවල් වලින් සම ආරක්ෂා කරගන්න හොඳ ක්‍රීම් එකක් පාවිච්චි කරනවා. අපි මේ විදිහට දැන් හොටෙල් එකට ආවා. ඊටු ටිකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මේ එකවුරුද පිටුව? තුරුම ඉන්නව ගන්නවනේ බබත් එක්ක. මම මේක ගහන්න ඕනේ. මම අහන්න. ඉතින් අපේ අත්තම්ම ටිකක් විතර මහත් අයේ. ඒ නිසා අර ටිකක් ඇවිදින්න පොඩ්ඩක් අමාරුයි. ඉතින් ඒ වුණාට මං ආසාවෙන් හිටියේ යත් එක්ක මෙහෙම එළියට යන්න ඕනේ කියලා. ඒ නිසාම තමයි මේ විදිහට මම කියපු ගමම්ම මම කොළඹ යනකොටම ප්ලෑන් කරන් හිටියා කොහොම හරි මම එක්කරගෙන යනවම්ම කියලා ලන්ච් වලට හරි ඩිනර් වලට හරි කියලා. ඉතින් ඩිනර් වලට යනවට වැඩිය ලේසි ලන්ච් වලට යනකොට. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට මිනිබිරි මී මුණුපුරයි අත්තම්මව එක්කරගෙන ආවා. ඉතින් දැන් අපේ අත්තම්මට නැගිටලා කෑම බෙදාගන්න ටිකක් අපහසුයි ඇවිදින්න. ඉතින් ඒ නිසා මම යාට මන් දන්නවනේ ආස කෑම ಜಾති මොනවද කියලා. ඉතින් ඒවා මම බලලා මේ බුෆේ එකෙන් තෝරලා ගෙනහිල්ලා ළඟට තියනවා කියලා ඔන්න හිතුවා. ඉතින් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් අද අපිට ලන්ච් වලට මොනවද තිබ්බේ කියලා. කියන්න බැරි වුණානේ අද අපි ආවේ සුදු අරලිය හොටෙල් එකට. ඉතින් ලංකාවේ ගොඩාරියක් දෙනෙක් දන්න තැනක්, ලස්සන තැනක් වැවත් එක්ක තියෙන්නේ. ඉතින් නිදහසේ කාලය ගත කරන්න හරිම ලස්සන තැනක්. ඒ වගේම කෑමත් රසයි. නිසාම තමයි කියන්නේ මෙතන ඉඳන් අපේ ගෙවල් වල ඉඳන් හරිම ළඟයි. කියන්නේ අම්මගේ ගෙවල් වල ඉඳන්. ඉතින් ඒ නිසාම ළඟම හොඳම තැනට තමයි මම අත්තම්මව මේ විදියට එක්කන් ආවේ. මොකද එයාව මහන්සි කරවන්න මම කැමති නැහැ. ඉතින් ඔන්න මුණුබුරුවාලා මිනිබිරියෝ ටික කෝයි අත උස්සන්න බලන්න. දැන් මේ වෙලාවේ මගේ වීඩියෝ එක බලන්න. ඔයාලට හිතලා තියෙනවද කවදා හරි දවසක ඔයාලා හරි හම්බ කරන ඔයාලගේ සැලරි එකෙන් එක දවසක් හරි මෙහෙම තමන්ගේ අත්තම්මව සීයව
එළියට එක්කරන් ගිහිල්ලා එයාලට වෙනම දවසක් එන්ජොයි කරන්න වෙන් කරලා දීලා තියෙනවද? නැත්නම් එහෙම කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවද? එහෙනම් වැඩි කල නොයවා ඔයාලා ඒ බලාපොරොත්තු ඔයාලගේ ආසාවල් ඒ වගේම ඔවුන්ගේත් ආසාවන් නැතින ඔයාලත් එක්ක ඔයාලා ලොකු උනත් කාලේ ගත කරන්න. අන්න එහෙම දවසක් වැඩි කල නොයවා දෙන්න. මොකද ජීවිතේ අපි දන්නේ කොයි වෙලාවෙ කොයි මොහොතකද කියලා අපි අපේ ආදරණියන් එක්ක ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් අපේ ආදරණියන් වෙනුවෙන් වෙලාවක් වෙන් කරලා දෙන්න. ඉතින් මම අවුරුද්දකට දෙපාරක් හරි අනිවාර්යෙන්ම යනවා. ගිහිල්ලා බලනවා. ඒ වගේම මොකද මගේ අත්තම මගේ ළඟින්ම ඉඳලා තියෙනවා පොඩි කාලේ ඉඳන්ම. ඉතින් මම බර්ත්ඩේ වලට මට යන්න බැරුණත් මම අනිවාර්යෙන්ම ඇයට ගිෆ්ට් එකක් කේක් එකක් අනිවාර්යෙන් යවනවා. කවදාවත් අමතක කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ අපි ආදරය කරන අය අපි මතකයේ අපේ හදවතේ කොනක තියාගන්නවා නම් අපිට කවදාවත් වරදින්නේ නැහැ. ඔවුන්ගේ ආශිර්වාදය තියෙනවා. ඉතින් අන්න ඒ වගේ තමයි මම. ඉතින් අපේ අත්තම්මා ඉතින් ඒ ගැන මම කලිනුත් වීඩියෝස් වල කියලා තියෙනවා. ඉතින් පවුලේ දරුවෝ 5 දෙනයි. ඉතින් ගෑනු ළමයිම 4 දෙනෙක් ඉන්නවා. ඉතින් අපි සියපප්පා මම තරුණ කාලෙම තමයි නැති වෙන්නේ. ඉතින් පොලිසිය සේවය කරනකොට ඉතින් ඇය දරුවෝ ටිකත් හදාගෙන දරුවෝ උස්මහත් කරලා ඉතින් හදාගත්ත ආදරණීය අම්මා කෙනෙක්. ඉතින් ඇය මහන්සි වුණා. ඇය රැකියාවන් කරා. ඉතින් දැන් විශ්‍රාම සුවයෙන් කාලය ගත කරනවා. හොඳයිද කෑම? මාසාර කන්න. දැන් අම්මා යරානි සහෝදරන් ළම අනේ අපිට නම් එහෙ ගිහින් කන්න බැතර නෑ කිව්වා. හොඳ නෑ සර කන්න. Nili. Bedakan. Bedakan. Yan makan nih. Nenek lagi yang kali ya kan. Ini maru-maru kan. Oh ya anak mari ini udah sekali. Hari kita kan. Bedakan. Dan ini kan. Yang itu gitu. කල්පනා කරන්නේ පුඩින් කන්නකෝ රාහුල්. හැලෝ ළඟට ගන්න. පුඩින් දැම්මා අත්තම්මට අයිස්ක්‍රීම් දැම්මා කිරි දැම්මා ජෙලි දැම්මා කැමතිනේ. ඉතින් අපේ අත්තම්ම කියන්නේ කෑම කාලා අනිවාර්යෙන් මෙයා ඩෙසර්ට් එකක් ගන්නවම තමයි. ඉස්සර ඉඳන් මට මතකයි එයා ඒකට පුරුදු වෙලා තියෙනවා. ගෙදර මොනවා හරි බ්‍රෙඩ් පුඩින් හදනවා හරි රසට ඉස්සර. අයිස්ක්‍රීම් හරි ජෙලි හරි මොනෝම හරි ෆ්‍රිජ් එකේ තියෙනවා. එයාට ඒක පුරුද්දක් කෑම කාලා අනිවාර්යෙන්ම ඩෙසර්ට් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඔන්න මම නම් ඇත්තටම බඩගින්නේ හිටියේ. ඉතින් වීඩියෝ එකක් කරනවා කියලාවත් මම ලතාවට කෑවෙනේ වල දකින්න නැතිනේ බත් ටික කාගෙන ගියා. ඇත්තටම ඒ වෙලාවේ ඇති දවල් 1:00 විතර. ඒ කියන්නේ මම පහුවෙන්දා හවස කෑවට පස්සේ මම හිතන්නේ පැය 23ක් විතර කෑම මොකුත් තරම් තිබුණේ නැහැ මේ කෑම වේල කනකම්. ඉතින් මං බඩගින්නේ තමයි හිටියේ. ඉතින් ඔයාලා මගෙන් කෙට්ටු වෙන රහස් අහනවනේ. ඉතින් ඒ වගේ එකක් තමයි මම ෆාස්ටිං ඉන්නවා. ඉතින් ෆාස්ටිං ඉඳලා තමයි කෑම ගන්නෙ. සාමාන්‍යයෙන් මම මේ දවස්වල මේ කාලේ පැණි රස කන්නෙත් නැහැ. ඉතින් මේ වගේ එළියකට එනකොට තමයි ඩෙසර්ට් එකක් හරි කෑමට ගන්නෙ. නැත්තම් මම ලොකුවට පැණි රස කන්න ස්වීට්ස් වර්ග කන්න ආස කෙනෙක් නෙවෙයි. දැන් මේ වෙලාව වෙනකොට නම් අපේ අත්තම්මට මං හිතන්නේ නිින්ද ගිහිල්ලා. ඉතින් කෑම කාලා එයාට පුටුවෙම නිින්ද ඇවිල්ලා. මොකද දවල්ට මං හිතන්නේ එයා දැන් දවල්ට කෑම කාලා හැම නිදියන්න පුරුදු වෙලා. ඉස්සෙල්ලා නම් එහෙම නැහැ. ඉතින් දැන් එයාට කරන්න වැඩක් ඇත්තේම නැහැනේ. අපිව බලා කියා ගන්නත් නැති එකේ. ඉතින් පුරුදු වෙලා. ඉතින් ඔන්න පේනවනේ වයසට යනකොට වැඩි හිටියෝ දෙමාපියෝ ආච්චිලා සීයලා පොඩි දරුවෝ වගේ හරි හුරතල්. ඉතින් ඔයාලත් පුළුවන් තරම් ඔයාලගේ
වැඩිහිටියොත් එක්ක කාලය ගත කරන්න. මට නම් වෙලා තියෙන්නේ මම ඉන්නේ ගොඩාක් දුරින් කිලෝමීටර් 225ක් 250ක් විතර දුරින්. මං ආසයි මගේ ගෙදරට අපේ අත්තම්මාව එහෙම ගෙයාලා තියාගන්න. හැබැයි ඒක කරන්න බෑ. පෙන්ෂන් එක ගන්න එහෙම යන්න තියෙනවානේ. එතකොට ඒ ප්‍රශ්නත් තියෙනවා. සහ ටිකක් පඩිපේලි නගින්න අපහසුයි. අපේ අච්චුමම කියලා තමයි ගොඩක් අය කියන්නේ. අත්තම්මට මේ ඇවිදින්න ටිකක් විතර අපහසුයිනේ. ඉතින් ඒ නිසා මට කොළඹට එක්කරන් එන්න බැහැ. ඉතින් හැබැයි අපේ අම්මි ලංකාවට ආවොත් අම්මි මමයි හිතන් ඉන්නේ. එතකොට අම්මිත් ඉන්න ඕනේ උදවට. අපි කොළඹ ගෙදරට ටික කාලයක් හරි එක්කරන් එමු කියලා. ඒ අතරතුර මට චූටි පොඩ්ඩෙක් හම්බුණා මේ අපේ ඥාති වෙන අයියා කෙනෙක්ගේ චූටි පුතෙක්. ඉතින් එයාලත් ආවා. ඉතින් ඔන්න මම ඒ බබාවත් ටිකක් හුරතල් කරනවා. රාහුල් පුතාගෙන් ඇහුවා අපි එක්කරන් යමුද කියලා. පොලින්ම බෑ කියලා පස්සේ කිව්වා හා කියලා. තනියම හැදෙන බබාලා කැමති නැහැ ආදරේ බෙදනවට. හිරුමල් කිලිත්තක් දරා සිහිලැල් පියාපත් සලා සුළඟින් හොරෙන් මගසා එන්නම් සැනින් ඔබ සොයා මතකින් ඉඩක් ඉල්ලලා තුරුලින් ලැබුම්ගෙන එදා හසරෙල්ලවක් හිතමවා හිටමා ඔයාගේ වෙනවා හිටමා හීනයක්ද මේ නිල්මැණික් දැසලං වෙලා නෑ ඉතින් අනේ ප්‍රේමයක් ගීතයක් වෙලා සාගරේ දනී ආදරෙත් මේඝයක් ගුණා සත්තමයි අනේ ජීවිතෙත් මහමෙරක් அதயாவும் பேச பல ஜென்மம் வேண்டும் ஏழு ஜென்மம் ஒன்றாக செய்து உன்னோடு இன்றே நான் வாழ வேண்டும் காலம் முதிய நாம் காதல் முடியுமா. දැන් ඉතින් ඔන්න හොඳටම කට්ටියට නිදිමතයි මහන්සි අපිත් පාන්දර ආවේ අපිටත් ඇත්තටම දැන් නිදිමතක් එනවා. ඉතින් ඔන්න අපේ අත්තම්මව පරිස්සමට එක් කරගෙන ආවා වගේම ආයෙ මට පරිස්සමට ඇරලවන්නත් තියෙනවා. එහෙනම් අද මේ vlog එක බලපු ඔයාලා හැමෝටම ගොඩාරියක් ආදරේ පරිස්සමෙන් ඉන්න සතුටින් ඉන්න.